ඇදගෙන සතිය පුරා හිනාකට අරන් සද්දේ ඇරලා ඕන් අහමු සාකර වට්ටම් අපි සද්දේ ඇරලා ඕන් අහමු සාකර වට්ටම් පදමාලා කොයි වෙලාවකවත් වැඩ ඇරලා ගෙදර එන වෙලාවට මේ යෝධි පේන්නේ නෑනේ. පදමාලා මම මේ වැඩ ඇරලා ගෙදර ආවා. හලෝ කොහෙද පදමාලා? මේ දොර අරින්නකෝ. අයියෝ මම මේ බාත්රූම් එකේ යන්නේ. දන්නේ නැද්ද තමන්ගේ මිනිහ රස්සාවට ගිහිල්ලා එන වෙලාව කියලා? මක් කොන්නද බාත්රූම් එකට වෙලා? මම මේ බාත්රූම් එකට වෙලා බම්බු පිට්ටු හදනවා. බම්බු පිට්ටු හදනවා? ඇයි මිනිස්සු පොඩි එකා ඇගේම ජරා කරගෙන මම එයාව හොද හිටියේ. අයියෝ ශික් විතරක් කියලා තමයි කියන්න වෙන්නේ. පොඩි එකාව සූද සමක් ගාලා හේදුවේ නැත්තම්. හරි. මේ මට යකෙක් කන්න බඩගිනි. හලෝ යකෙක් කන්න බඩගිනි නම් ගිහින් යකෙක් හොයාගෙන කනවකෝ. මෙතන මාව කන්න හදන්නේ නැතුව. මං තාම උයන්නේ හිතලවත් නැහැ. යකෝ මෙච්චර වෙලාවක් කළාද? ඇයි උයන්නත් නැහැ? කොහොම උයන්නද මේ ළමයි තුන් දෙනෙක් එක්ක යම යුද්ධෙට ඔට්ටු වෙවි. හනික මම කෑම වෙන වශිමත. කච එනන් තියෙන ගමකට. ඔන්න ඔය තේකක්වත් හදලා දෙනවා අඩු ගානේ. තේකක්වත් හදලා දෙනවා. තේකක් හදලා දෙන්න. එනම් මේ පොඩි එකව පොඩ්ඩක් වඩා ගන්නවා. මේ පොඩි එකව වඩා ගන්න කියන්නේ මම මේ ඔෆිස් එකේ මැරිලා ගෙදර ආවේ. මේ සුරං ඔයගේ ඔෆිස් එකේ දවස ගානේ කරන්නේ කුඹුරු කොටන එකද? නැත්නම් කළුගල් කඩන එකද? ඒ මොකද ඒ මාන්නේ? හේ ඉතින් හැමදාම කියන්නේ මැරිලා ගෙදර එනවා කියලානේ. මොනවදනේ ඔය තරම් මැරෙන්න ඕකේ කරන්න තියෙන්නේ? වැඩ ඔෆිස් එකක් කියන්නේ ඉතින් වැඩ තමයි. ඕගොල්ලෝ වගේ මේ ගෙදරටලා මේ නිකන් බලාගෙන ඉන්නේ නැහැ අපි. මැරිගෙන වැඩ ඒක නම් මන් දන්නේ. ඒ උනාට දවසක් මං ඔයාගේ ඔෆිස් එකට ආපු වෙලාවෙ දැක්කා සමහරු ෆෝන් නොබෝ බින්නවා, තව සමහරු කයි එක ගහ ඉන්නවා, තව සමහරු කම්පියුටර් ගේම් ගහනවා. කෝරණ වැඩක් නම් පේන්නේ නැහැ. මහජන දේපල විනාශ කරන වැරෙන්න. අනේ මේ පදමාලා ඔයා මේ නොදන්න දේවල් කතා නොකර ඉන්න. ඉස්සෙල්ලා තේකක් වක්කලා දීලා ඉක්මනට රැට කන්න මොනාරි හදලා දෙනවා මට. ඔයා මේ රැට කන්න ඉන්නව මන් තාම දවල්ට කාලත් නැහැ. දවල්ට කාලා නැහැ? එහෙනම් කකුල් දෙක උඩ දාගෙන ටීවී එකේ හින්දි පික්චර් බලන්න නැති වෙලාවට. මේ සුරං මට ටීවී එකේ යන හින්දි පික්චර් බලන්න කලින් ගෙදර ටීවී එක තියෙන්නේ කොතනද කියනවකෝ. ඇයි නෙමෙයි හුයි. මේ ළමයි තුන් දෙනෙක්ගේ සුමේ කරනකොට ටීවී බලනවා තියා බත් කටක් කටේ දාගන්නවත් වෙලාවක් නැහැ මිනිහෝ. අයියෝ හෙට මේ ළමයි තුන් දෙනෙක්ගේ වැඩ මහ ලොකු වැඩ. අනේ බලනවා අපේ ලොකු අම්මට ළමයි 7 දෙනයි. පුංචි අම්මට ළමයි 11 දෙනයි. ඔය අසාගේට උස්මහත් කළේ ඔය වගේ ඇඬුවද ඒ ගෑනු? නෑනේ. එහෙනම් ඉතින් අපේ ළමයි තුන් දෙනාත් එක්කන් ගිහින් ලොකු අම්මටයි පුංචි අම්මටයි බාර දෙනවා කො හදලා දෙන්න කියලා. එයාලටත් පුරුදු ඇතිනේ ළමා තවන් පාලනය කරලා. අශෝක මල් මාල නෙලාලා අශෝකමල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා කො ඉන්නවාද මගේ පදමාලෝ අප්පමීවදී ඔච්චර කිව්වත් මම වැඩ ඇරලා එන වෙලාවට දොරකට එන්න කියලා මේ ගෑණි ගණන් ගන්නේ නේ යකෝ. පදමාලෝ උස්සෙරයක් කරනද මිනිස්සුયો? දන්නේ නැද්ද තමුන්ගේ පෙම්බර ස්වාමි පුරුෂයා වැඩ ඇරලා එන වෙලාව කියලා? මම මේ කුස්සියට වෙලා කකුල් කරේ තියාගෙන වේදිකා නාට්‍ය බලනවා ටවර් හෝල් එකේ. මොකා? මේ මද්දුමයා පොල් කටු කෑල්ලක් උගුර හිර කරගෙන මිනිහෝ. පොල් කටු දුන්නේ මොකටද මිනිස්සුયો තමයි ළමයින්ට ගන්න? හිතන් ඉන්නේ මම ළමයි තුන් දෙනා අතර පොල් කටු තුනක් දීලා ඔක කාපල්ල පුතේ කියලා මම Facebook එකේ හයි හුයි ගගා හිටියා කියලාද? නැත්තයිද වෙන මොකද්ද? මම පොඩි එකාගේ චූරදි ටික හොදලා වැලට දාලා එන මොහොතට මද්දුමයා පොල් බෑයක් අරන් කටින් හපලා පොල් කන්න ගිහිල්ලා පොල් කටු කෑල්ලක් උගුර හිර වෙලා. ඒ යුද්ධයක් කළා ඒක ගන්න. ඒ අස්සේ පොඩි එකා කිරි බෝතලේ බිඳගෙන ලොකු එකා ඒක පාගල කකුලේ වීදුරු කටු ඇනගෙන. ඇයි පොඩි එකව බලා ගන්න ලොකු එකාට පවර්ලා නෙමෙයිද ඔය රෙදි වලට දාන්න ගියේ? සුරම් මේ මට මෙන්න මේක කියනවා. මොකද? අපි තරාදි පඩි සෙට් එක වගේ ළමයි හැදුවේ ලොකු එකා ලව්ව බලව ගන්නද? ඌට පොඩ්ඩක් මල්ලිව බැලුවහම මක් වෙනවද? ඌ පවුලේ වැඩිමලානේ. ලොකු පුතා වැඩිමලා කියලා ඌ පඩිද පිටිපස්සෙන් තව දෙන්නේ පොලිමට ළඟ ආවට. අලි නෙමෙයි. කැවිලා ලොකු ළමයාගේ ලැබීම. අනේ අහිංසක යන්න කකුල් බෙදගෙන පාඩම් කරනවා. ඒකට ළමයි බලන්න තේරෙන්නේ නැහැ. තාම ඒ ළමයා 3 පන්තියේ.
ඉතින් දැන් ඔහෙ මට කියන්නේ ලොකු ළමයා 10 පන්තියට යනකම් මට ඉවසන් ඉන්න තිබ්බා කියලා අනිත් දෙන්න හදන්න. ඔය ඔව් ළමයි හැදිලිද තමුස කිවසිල්ල ගැන මන් දන්නවනේ ඕන වෙලාවක බැලුවොත් හනුමත් දරපලනවා වගේ ඇති කටකටේ. සෙනක 1000ක් කමාරක් දාගෙන අදින ඔෆිස් කෝච්චියේ ඇන්ජිමවත් සද්ද නෑ ඔය තමුසේකට තරම්. මේ සුරං අද තමුසේ ඔෆිස් එකේ මැරිලා නෙවෙයි දාවේ. අද තමුසේට යකෙක් කන්න බඩගිනි නැද්ද? අද ඔෆිස් එකේ යාළුවෙක්ගේ පොඩි පාටි එකක් තිබ්බා. ඕ එතනින් බයිට් එකක් වැඩිපුර කාලා ආවේ. බයිට්. වැඩිපුර ටිකක් බිව්වේ නෑ? වැඩිපුර ටිකක් පෙවුන නිසා තමයි ඔය වැඩිපුර බයිටුත් කැවුනේ. මේ මට හොඳ ලයිම් ජූස් එකක් හදලා දෙනවා. ඇයි? වමන යන්නේ නෝද? හරි ඒ ඔක්කොම ඔක්කොම ඒවා එහෙ දාලා ආවේ. තමසේ ලයිම් ජූස් එකක් හදලා දෙනවා පැහෙන්නේ නැතුව. ඇයි ඉතින් බොන්න දීපු යාළුවගේ පාටි අවසානයේ ලයිම් ජූස් දීලා නෙවෙයිද එව්වේ? මොනවද ඔය තමසේ කියන්නේ? තමසේට ලයිම් ජූස් එකක් හදලා දෙන්න බැරි නම් කියනවා මම යාළුවා ගෙදර ගිහලා යාළුවගේ වයිෆ්ට කියලා ලයිම් ජූස් එකක් හදාගෙන බොනවා. ඇත්තද? යාළුවගේ වයිෆ් දතකට මැදගෙන ඇති නේද තමුසෙට ලයිම් ජූස් හදන්න? ඔව් මට ඕනනම් එහෙන් ලයිම් ජූස් එක බොන්න තිබ්බා. තමුසේ මෙහෙන් මට බාගෙකුයි බයිටුයි ලෑස්ති කරලා දුන්නා නේද? ඊට වඩා හොඳයි තමුසේගේ ඔය යාළුවගේ වයිෆ් මෙහෙකන් එනවකෝ. ඒ ගෙදර තියෙන 80 කලක් වැඩ ටික කරව ගන්න. අන්න එතකොට මම තමුසේට බාගෙකුත් ගෙනල්ලා දීලා ලයිම් ජූස් කලවම් කරලා පොන්න. තමන්ටම කියලා ගයක් ඉදමක් ගත්තට තමන්ටම කියලා ගෑණියක් ගන්නවද නෑ කියන්නේ ඔන්න ඔක තමයි. කොච්චර කිව්වත් මං වැඩ ඇරලා එන වෙලාවට මේ යෝධිත බෑණියකෝ දොර කොට වෙලා පොඩ්ඩක් hina වෙවි ඉන්න. ඉතින් කොහොමද මම ජීවිතේ රස විඳින්නේ? පදමාලා ඔය ඉතින් පැත්ත බලා තිනේ. එක්ක බාත්රූම් එකේ එක්ක කුස්සියේ. පදමාලා කෑ ගහන්න එපා මිනිස්සු පොඩි එකා හැරේ. මේ වෙලාවේ මොකෝ පොඩි එකා නේද? දවල් තිස්සේ බඩේ අමාරුවක් හැදිලා අඬා නිදලා ඕන් දැන් තමයි යාන්තම් කකුල් දෙකේ දාලා හොලෝලා නිදි කරව ගත්තේ. ඔයගේ කටේ සද්ද හැරුණොත් එම ආයෙ රැහැයිය වගේ අඬන්න ගන්න. පදමාලා මේ ඌණු වතු ටික රත් කරනකො මට ඇඟ හොද ගන්නද? අය මොකෝ? අද ඇල් වතුරක හොදන්න බැරිද? අද වැස්සනේ යාලෝ. සීතලයිනේ. ඇල් වතුර ඇඟට දාගන්න පුළුවන්ද මේ ගිනි ඊතලේ? මමත් මේ උදේ ඉඳන් මූණවත් හොදගන්න ඉවරයක් නැතු ඉන්නේ. ඇයි? උදේ ඉඳන් මොනව කළාද? මේ ඔය රස්සාවකට යන්නේ නෑනේ. මෙලාකට අල්ලපු ගෙදර ගෑනිත් එක කේලම් හගිස්සවන්න නැති. මට අල්ලපු ගෙදර ගෑනිත් එක කේලම් හගිස්සවන්නම වෙලාව තියෙනවනේ. මම තාම දන්නේ අල්ලපු ගෙදර ගෑණියෙක්ද මිනිහෙක්ද කියලාවා. මේ ඔය කතා වැඩක් නෑ. බැරිද මට වතුර ටික රත් කරලා දෙන්න කියනවෝ. අනේ සුරම් මට හරි මහන්සි යන්නේ. බැරිද අද රැල් වතුර ෂේප් කරගන්න? අයියෝ අපරාධේ මට අර අපේ යාළුවා ගෙදර ගියා නම් හොට් වෝටර් ෂවර් එකෙන් නාලා එන්න තිබ්බා. ඔව්. ඒක යන්න තිබ්බනේ. ගිහින් හොට් වෝටර් නාලා රැට කාලත් එන්න තිබ්බනේ. තිබ්බ තමයි. කොහෙද? කර්මෙල කොයි ඊට වඩා. ඉතින් පව් ගෙවන්න ගෙදෙට්ට ආවා. දැන් ඔයාගේ මහලොකු යාළුවා වැඩ කරන්නේත් ඔයා වැඩ කරන ඔෆිස් එකේමනේ. ඔව්. අපි ඒකට තමයි වැඩ කරන්නේ. ඇයි? එහෙනම් ඉතින් යාළුවා ගන්න වැත්තේ තොහේ ගන්න පඩියමනේ. ඔව්. ඇයි? දැන් ඒ මිනිහට පුළුවන් නම් ඒ පඩියෙන් ගෙදරට හොට් වෝටර් ෂවර් එකක් හයි කරන්න. ඇයි තමුන්ට බැරි? ඇයි ඔයාගේ අතපය විඳලාද? මුට්ටියක් ලිපේ තියලා වතුර ටික රත් කරලා දෙන්න බැරි. තමුගේ මනුස්සයාට. අනේ මේ දැන් ඔහෙගේ යාළුවගේ වයිෆ්ගේ අතපය බිඳලා හින්දාද හොට් වෝටර් ෂවර් එකක් හයි කරලා තියෙන්නේ ගෙදර? මේ ඒක ඒ මනුස්සයාගේ පින හරි. ඒක නම් ඇත්ත. මේක මගේ කරුමේ. නැත්තම් එකම පඩිය ගන්න මිනිස්සු දෙන්නෙක්ගේ ගෙවල් දෙවිදියක් වෙනවා. යාළුවා ගත්ත ගෑණි පින්වන්තයි ඕයි. ඒකේ සිරියාවන්තයි. ඔය වගේ මල බුසලකමට ඉන්නේ නෑනේ. ඉතින් ඒ ගෑණිට හැමදේම ලැබෙනවා අපිට. හරි. යාළුවාගේ ගෑණි පින්වන්ත නිසා, සිරියාවන්ත නිසා හොට් වෝටර් AC වොෂින් මැෂින් අරක මේක ඔක්කොම යාළුවා අරන් දුන්නා කියමුකෝ. ඔය ඉතින් මම මූසල හින්දා ඔහෙ ඒව මට මුකුත් අරන් දුන්නෙත් නෑ. එහෙනම් දැන් තමුසගාව ගොඩක් සල්ලි ඉතුරු වෙලා ඇතිනේ. ඉතුරුද? අතපහක් ඉතුරු වෙලා නෑ. ඒ මොකෝ? එහෙම වෙන්න බෑනේ. සල්ලි ඉතුරු වෙලා ඔය තමුසේ කරුමෙට. මම නම් ආසයි අහන්න පදමාලා ඉස්සර වාගේ ඔබේ මුවින් පදමාලා ඔය කොච්චර කිව්වත් වැඩ ඇරලා එන වෙලාවට මේ ගෑනිට එන්නම් බෑනේ යකෝ මාව පිළිගන්න. පදමාලා මේ මම මේ ලොකු පුතාට ඉස්කෝලේ ගානක් හදන්න හැටි කියලා දෙනවා. කෑ ගහන්න තු ගෙටෙනවකෝ.
මොකද්ද කරනවා කිව්වේ මොකද්ද? මම මේ ලොකු පුතාට ඉස්කෝලේ ගාණක් කියලා දෙනවා. ඇයි දැන් ළමයාට ඉස්කෝලේ ගණන් කියා දෙන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ට බැරිද? මනුස්සයෝ මේ ළමයාගේ හෝම්වර්ක් දෙමව්පියෝ මේවට උදව් කරේ නැත්තම් කොහොමද මේ ළමයි ඉගෙන ගන්නේ? ඉතින් එහෙනම් ළමයා ඉස්කෝලේ හරින එකේ තේරුමක් නැහැ නේ. තමුසේ ගෙදර තියාගෙන උගන්වනවා. මට මේ ළමයාට විතරක් නෙමෙයි පන්තියක් දාගෙන ළමයි 100කට 200කට උගන්වන්න උනොත් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් එහෙම කොල්ලෝකෝ ටියුෂන් වලින් හෙනට හම්බ කරන්න පුළුවන් ඕයි. කොහෙ කරන්නේද? කර්මඩ පොඩි දරුවෝ 3 දෙනෙක් එක දහසකුත් එකක් ගෙදර වැඩ වලට හිර වුණේ නැත්තම්. ඔයාට විතරක් නෙමෙයි. ඔය හැම ගෙදරකම ළමයි එකා දෙන්න ඉන්නවා. හැම ගෙදරම වැඩක් තියෙනවා. ඒ හැම ගෙදරකම රස්සාවලට යන්නේ නැති ගෑනු මම වගේ දුක් විඳිනවා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඒව දන්නේ නැහැ. එක්ක දන්නේ නැහැ නැත්තම් දැනගෙන දන්නේ නැහැ වගේ ඉන්නවා. චිකේ අර ළමයි 11 දෙනෙක් හදපු අපේ පුංචි අම්මා එක වචනයක් කියලා නෑ ළමයි හැදිලා අමාරුයි කියලා. එක වචනයක් කියලා නෑ වැඩ කරන්න අමාරුයි කියලා. අනේ ඕයි පව් සිද්ධ වෙන කතා කියන්න එපා. මොකද පව් සිද්ධ වෙන කතා? ඈ බාප්පා ළමයි 11 දෙනෙක් හැදුවත් පුංචි අම්මා නෙමෙයි එක පාරක් බෑ කිව්වේ. අන්න වීර මාතාව. මේ මෙහෙම මිනිහෙක්. ඕයි තමුසලගේ පුංචි අම්මා එකපාරක් හරි බෑ කියන්නේ කොහොමද? ඒ අහිංසක මිනිස්සයාට උපතින්ම කතා කරන්න බෑනේ. හරි ඉතින් කටින් කියන්න බැරි නම් කොලේක ලියලා පෙන්නන්න තිබ්බනේ මට බෑ කියලා. කොලේක ලියන්නේ මිනිස්සු අකුරු දන්නවද? උපන් හදවියකට උන්ගේ මහයුන් ඒ අහිංසකීව ඉස්කෝලේකට හරියද නෑනේ? හරි ඒ මිනිස්සයා ඉස්කෝලේ නොගියට කතා කරන්න බැරි වුණාට රත්තරන් ටිකට දරුවෝ 11 දෙනෙක් සමාජයට තෑගි කළා මදිද කියනවාකෝ. කළා නෙන්න. තෑගි රත්තරන් ටිකටම. අර ඉන්නේ 11 දෙනා රත්තරන් ටිකට එක රත්තරන් ටිකට හොරපොල් කඩනවා. අනික රත්තරන් ටිකට පුස් බයිසිකල් හොරකම් කරනවා. දෙන්නේ රත්තරන් ටිකට කුඩු ගහනවා. තව එකෙක් රත්තරන් ටිකට දේශපාලන හොරකට කඩේ යනවා. තව කියන්නද? දෙන්නේ රත්තරන් ටිකට හිරේ. අනිකා කෙල්ලන්ගේ රත්තරන් චේන් කඩනවා. තව එකේ බෝක්කු ගානේ රත්තරන් ටිකට ජොයින්ට් ගහනවා. ඉතුරු දෙන්න රත්තරන් ටිකට කෑලිකාරට අනුන්ගේ කේලම් හග්ගිස්සෝනවා. ඉතින් මොකෝ? ඉතින් එකෙක්වත් උන් නිකන් ඉන්නේ නෑනේ. රත්තරන් ටිකට මොනවා හරි සේවයක් සමාජයට කොන්නවනේ. මොකද්ද මිනිස්සයෝ හොරකම් කරන කුඩු ගහන චේන් කඩන ජොයින්ට් ගහන උන්ගෙන් සමාජයට සිද්ධ වෙන සෙතේ? කොච්චර ලොකු සේවයක් වෙනවද? ඔය අපේ පුංචි අම්මගේ දරුවෝ 11 දෙනා නිසා වැදගත් නීතිඥ මහත්තුරුන්ගේ පවුල් කීයක් ජීවත් වෙනවද? අඩුම ගානේ එකෙක් මාසෙකට නඩු දෙකක්වත් දෙනවනේ. අනේ මං වගේ අවාසනාවන්ත මිනිහෙක් දවස පුරා ඔෆිස් එකේ වැඩ කළා ගෙදර එනකොට කවදාවත් යකෝ ආසාවට වයිෆ් වෙන්නේ නැහැ නේ දොරකොට්ට hina වෙලා මාව පිළිගන්නේ. බලමු අදවත්. පදමාලා ඕ ඉතින් වගේ වගක් නැහැනේ. පදමාලා පදමාලා නෙමෙයි අශෝකමාලා බැන්දත් මෙච්චර තමයි. පදමාලා පොඩ්ඩක් ඉන්නවා දොර අරිනකම්. ඔයා මේ එළියේ ඉඳලා ඇවිල්ලා දොර අරින්නේ මොකෝ? ගේ අස්සට ගැරන්ඩියක් රින්ගුවා. ඉතින් මම ළමයි 3 දෙනාත් එක්ක එළියට පැනලා දොර වැහුවා. ඉතින් මිනිස්සු ඒතකොට දැන් ගැරන්ඩිය ගේ ඇතුලේනේ. අපිට ගැරන්ඩියක් එක ගේ ඇතුලේ ඉන්න බෑනේ. අපි එළියට පැනලා දොර වැහුවා. ඉතින් දොර වහලා තියෙද්දි ගැරන්ඩිය කොහොමද යකෝ දැන් එළියට යන්නේ? දැන් ඔයා ආවනේ. ඔයා ගින් දැන් ගැරන්ඩියව පන්නන්න. ඇයි දැන් ගැරන්ඩිය ආවේ මාව හම්බ වෙන්නද? යකෝ මම මේ ඔෆිස් එක වැදගත් රස්සාවක් කරන්නේ. මට ගැරන්ඩි පන්නන්න පුළුවන්ද? මම නයිපනි කියද්ද? නයික් නෙවෙයි ඔය ඇවිල්ලා ඉන්නේ ගැරන්ඩියෙක්. ඔන්න ඔකම හොල පන්නනවා. මම එනකන් හිටියනේ මේකට. ওই භූමි තෙල් ටිකක් ගාලා පන්නන්න තිබ්බනේ. හපෝයි හිතන්නවත් එපා මිනිස්සු ගැරන්ඩියකට භූමි තෙල් ගහන්නේ සතා දුක් විඳලා මැරෙන්නේ. එහෙනම් ඉතින් කෑ ගෙඩිය බිස්කට් එකක් කන්න දීලා තේකක් දීලා පිටත් කරන්න තිබ්බනේ තමයි ගැරන්ඩියට. මේ පදමාලා බලනවා තමුසුගේ හැටි ඕන වෙලාවක බැලුවොත් දැලිකිනු පෙරාගෙන ඇයිස ඉන්නේ. එහෙම තමයි තේ ළමයි 3 දෙනෙක් එක ගෙදර වැඩපළ කරනකොට. බලනකො තමුසේ කොණ්ඩේ හැටි කපුටු කූඩයක් වගේ. ඔය නියපොතු බලනකො කැතිය වෑනේ. මේ ගෙවල් වල වලම් ටික හොදද්දි රෙදි හොදද්දි නියපොතු ලස්සනට තියාගන්න බෑ මිනිස්සු. ඔයලට නම් කියලා වැඩක් නෑ. බලනකො ඇඳන් ඉන්නේ ඇඳුම්. ඒවා කිලුටු වෙලා එමදිවට ඕන වෙලාවක තෙත් වෙලා එමදිවට. ඉතින් මොනවා කරන්නද සුර? පොඩි එකා කොයි වෙලෙත් වඩන් ඉන්නකොට මවත් තෙමනවා. තමුසේගේ කඩ විතරයි ඔය. බලනකො අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝ. ලස්සනට නියපොතු පාට කරලා හෙයා ස්ටයිල් දාලා ඇයි බැම හදලා මේකප් දාලා පර්ෆියුම් පොඩ්ඩක් ගහලා කොට්ටට ඇඳලා දැක්කාම ආසයි තෙනවා ඉසේ. මට තින්න තිබ්බ
නියපොතු පාට කරලා හෙයා ස්ටයිල් දාලා හිබෙම හතලා මේකප් දාලා පර්ෆියුම් ගාලා කොටට ඇඳලා පුළුවන් නම් ඉතින් එහෙම ඉන්නවකෝ මං වැඩ ඇරලා එනකොට නියපොතු පාට කරලා එයා ස්ටයිල් දාලා ඇයි බෙම හදලා මේකප් දාලා පර්ෆියුම් ටිකක් ගහලා කොට්ට ඇඳලා දොර කොට්ටේලා නිකන් මල්කිනිත් වගේ හින ඉන්නවකෝ එහෙමනේ ඔයි ගෑනු එහෙම නොහිටියයින් තමයි මේ බැඳලා අවුරුදු 5ට ළමයි 3 දෙනාගේ බේරුනේ නැත්තම් අවුරුදු 5ට ළමයි දුසිමයි මං හිතන්නේ ඊයේ මං පදමාලට ටිකක් සැරට දුන්න නිසා ගෑණි හොඳට හිතට ගත්තා. බලමුකෝ අදවත් මං වැඩ ඇරලා යනකොට ගෑණි මිනිස්සෙක් වගේ ලස්සනට දොරකට වෙලා ඉදීද කියලා. අර මොකද අර ළමයි 3 දෙනා දොරකට වාඩිලා ඉන්නේ. මොකෝ ලොකෝ පුතේ මේ. මොකෝ මේ දොරකට වාඩිලා. කො අම්මා. අම්මා අච්චිලා ගෙදර ගියා. අපිට තාත්තත් එක්කලා ඉන්න කිව්වා. ඒ කිව්වේ මේ අම්මා අද එන්නේ නැහැ කිව්වද ගෙදර? අම්මා සදහටම එන්නේ නැහැ කිව්වා. මල්ල හත්තිලා උයි දැන් කරහංගෝ. තාත්තේ ආ පොඩි මල්ලි කිරිල්ල අනනවා. යෝ කිරිල්ල යකෝ මම කොහොමද කිරි හදන්නේ කොහෙද පිටි බෝතලේ තියෙන්නේ උඹ පිටි බෝතලේ තියෙන තර දන්නවද ලොකු පුතේ තාත්තේ මටත් බඩගිනේ. මේ හිටහන් යකුනේ උයලා දෙන ගමන් අම්මේ මගේ මේ බලහංක මේ බත්තලිය අරින්න ගිහලා අතත් පිච්චිලා තියෙන්නේ මේ තාත්තේ මල්ලි කක්ක දාගෙන. යෝ මම මගුල් මොකක්ද යකෝ ඉවසලා ඉන්න බෑද උට පොඩ්ඩක් මල්ලි බලහන් කියලා බලහන් තාත්තේ මෙන්න මද්දමේ නහය ඔලින්දට ගිර කරගෙන. අම්මේ අපි තුන් දෙනා එකතුලා මාව මරාගෙන කාපියවකෝ අම්මේ පුදු අම්මේ ළමයින්ගේ වැඩයි ගෙදර වැඩයි කළා මගේ හොඳ පණ ගියා. හේමදිවට රස්සාවට යන්නත් බැරි වුණාද? අනේ මේ මගුල හරියන්නේ. පදමාලාගේ මහගෙදර ගිහිල්ලා වැඳලා හරි එක්කගෙන එන්න ඕනේ. මේ යමල පුතේ 3 දෙනා එක්ක කො ඔය මල්ලි අතර ගනි පොඩි එකා ගනි මට ගියා. අම්මේ යමන් අම්මා එක්කන් එන්නේ යමන්. ඔන්න පුතේ ආච්චිලගේ ගේ ළඟටම ආව ඈ ලොකු පුතේ ඔයා අම්මට කියන්න ඕනේ ගෙදර එන්න කියලා හොඳද? හා තාත්තේ මං කිරිල්ලේ තමයි මේ මගේ පිහාටු මට කිල්ලෙන්න නොදෙන එකයි හරි කනේ කාටු හිත සනිසවන්නේ හිස අතකත් දුවත් චාටු තටු කපන්නේ හදමාව මින්නගෙන කුණාටු කවුද යකෝ අර ගින්දර වගේ කෑල්ල? පාට ගහලා පොටට ඇඳලා කවුද මේ? තාත්තේ ඈ අර බලන්නකෝ අපේ අම්මා මාර ලස්සනට ඉන්නවා අර. පදමාලා ඔයා මෙච්චර ලස්සනද? ඔව් මං තමයි කොහොමද දැම්මගේ ලස්සන ඔහෙලා පිරිමි වෙච්ච පලියට රස්සාවක් කරපු පලියට හිතන්න එපා අපි ගෑනු ගෙවල් වලට වෙලා සැප විඳිනවා කියලා. ළමයි 3 දෙනෙක් එක්ක මම ගහන ගේම තමුසෙට එක දවසට තේරෙන්නේ නැද්ද? අපිත් මේ නියපොතු පාට කරලා හෙයා ස්ටයිල් දාලා හිබෙම හදලා මේකප් දාලා පර්ෆියුම් ගහලා කොටට ඇඳලා ඉන්නේ නැත්තේ ආසාව නැතුව නෙවෙයි. ඔහෙලා අපි ගැනත් පොඩ්ඩක් හිතලා ගෙදර වැඩට පොඩ්ඩක් උදව් වෙනවනම් අපිත් කසාද වැඳලා ආපු දවසේ වගේ ඉන්න පුළුවන් ගෑනු තමයි. තාත්තේ ඇහුවට තරහ වෙන්න එපා තාත්තේ. මේ දැන් සනීපද?